ඉතින් කොහොමද ඔයාලට? ඔයාලට මතකද අපි මෙච්චර දවස් කතා කරපු කතාව? මේ ලංකාව පාලනය කරපු මාමලා 10 දෙනා මරා දමන බවට වූ ඒ මාරක අනාවැකියෙන් පණ්ඩුකාභයගේ කතාව ආරම්භුණා. ඉන් පසුව මාලිගාවේ උපන් කුමාරයාව මරණයෙන් බේරා ගන්නට රහසින් දොරමඩලාව නම් වූ ඝන කැලාවට පිටුවහල් කළා. සාමාන්‍ය ඉන්දීර කුළුවෙකු ලෙස හැදී වැඩුණු කුමාරයාව මරා දමන්නට මාමලා යවූ ඝාතකීන් මුළු ගමම ලීවිලක් කළා. තමන්ගේ මිතුරන් මිය යද්දී ගස් බෙනයක සැඟවී දිවි බේරාගත් කුමාරයාගේ ඉතුරු කොටස අද බලමු. දොරමඩලාවේ සිදු වූ ඒ මහා ඝාතනයෙන් පසු කුමාරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුව රහසින්ම දකුණු දෙසට පිටත් කර හැරියා. කඳු, හෙල්, ඝන වනාන්තර පහු කරමින් ඔහු ගිය මේ දුෂ්කර ගමන අනාගත මහා රජකුගේ දැඩි අධිෂ්ඨානය මනාව පෙන්නුම් කළා. අවසානයේ ඔහු පැමිණියේ පඬුල නම් මහා ප්‍රඥයාගේ ආරාමයටයි. මේ තරුණයා අනාගත ලක්දිව රජු බව ඒ පඬිවරයා වහාම හඳුනාගත්තා. පඬුල බමුණා යටතේ සටන් ශිල්ප, රාජ්‍ය පාලනය සහ යුධ උපාය මාර්ග ප්‍රගුණ කළ පණ්ඩුකාභය අසමසම රණ ශූරයෙකු බවට පත් වුණා. තමන්ව බේරා ගන්නට ගොස් මාමාවරුන් අතින් ඝාතනය වී යක්ෂයන් ලෙස උපන් චිත්තරාජ සහ කාලවීල යන අද්භූත ආත්මයන් දෙකද කුමාරයාගේ ආරක්ෂාවට එක් වුණා. දැන් ඔහු සැඟවී සිටින තරුණයෙක් නොවේ. තමන්ගේ උරුමය දිනාගන්න සූදානම් වූ බලවත් සීනාධිනායකයෙක්. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.